ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව කතාවක් ගැන. කෙනෙක් තමන් වැඩියෙන්ම ආස කරන දේ ලැබුණාම ඒකම තමගේ දුකට හේතුවක් වෙන්න පුළුවන්ද? මේ කතාව කියන්නේ ධනය, සතුට සහ ඒ දෙක අතර තියෙන අමුතුම සම්බන්ධය ගැනයි. ඔන්න කතාවට යන්න කලින් පොට්ටක් මේ ගැන හිතලා බලන්න. මොකද දන්නවද අපේ කතාවේ ප්‍රධාන චරිතයටත් මුහුණ දෙන්න වෙන්නේ හරියටම මේ වගේ දෙයකට තමයි. හරි. එහෙනම් අපි කතාව පටන් ගමු. අපේ කතාවේ නායකයා තමයි අසෙල. එයා ජීවත් වුණේ හැමෝම හරිම සතුටින් හිටපු පුංචි ගමක. අසෙලත් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒත් ඒ හැමදේම තිබුණත් එයාට හිතේ තිබුණේ ලොකු හිස්කමක්. ඉතින් අසෙලගේ හිත ඇතුළේ තිබුණේ ලොකු සටනක්. එයා හිතාගෙන හිටියේ සැබෑ සතුට ලැබෙන්නේ සල්ලි වලින් විතරයි කියලා. ඉතින් හිතන්නකෝ තමන් වටේ ඉන්න අය පොඩි පොඩි දේවල් වලින් සතුට වෙද්දි අසෙලට ඒ සතුට කවදාවත් දැනුනේ නැහැ. ඔන්න ඉතින් දවසක් මේ සිදුවීම තමයි ඇසෙල හිතුවේ එයාගේ මුළු ජීවිතේම වෙනස් කරයි කියලා. ලොකු බලාපොරොත්තුවකින් තමයි එයා ඒ ගෝණිය ඇරලා බැලුවේ. හොඳයි. දැන් තමයි කතාවේ අස්සලම හරියට යන්නේ. බලමු මේ හම්බ වුණු නිදාණය එයාට මොනවද ගෙනාවේ කියලා. හිතා ගන්න පුළුවන්නේ ගෝණිය පුරා දිලිසෙන රන් කාසි. අසෙලට දෙනුණු සතුට එයා හිතුවා තමන්ගේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා. එයා තමන්ටම මුමුණ ගත්තා දැන් මට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් ඒ සතුට තිබුණේ හරිම ටික කාලයයි. බලන්නකෝ පළවෙනි දවසේ තිබුණු ඒ ඉහවහාගේ සතුට සතියක් යද්දි ලොකු කනස්සල්ලකට හැරුණා. මාස 3ක් යද්දි ඒ ධනයම එයාගේ ලොකුම බරක් වෙලා මුළු ජීවිතේම බයකින් පිරීලා ගියා. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. එයා කුඹුරේ වැඩට ගියේ නෑ. යාළුවෝ, අසල්වැසියෝ හැමෝම මගහැරියා. කිසිම කෙනෙකු විශ්වාස කළේ නැහැ. ටිකෙන් ටික එයා තමන් හොයාගත්ත නිධානියම සිරකරුවෙක් වුණා. ඔන්න දැන් තමයි කතාවේ වැදගත්ම හරියට එන්නේ. අසේලගේ මේ වෙනස ගමේ හිටිය ප්‍රඥාවන්ත වැඩිහිටියෙක් සුමේද මාමා දකිනවා. ඉතින් මෙයා සේලව හම්බ වෙන්න එනවා. සුමේද මාමා හරිම මෘදු විදිහට ඒත් කෙලින්ම අසේලගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකෙන් තමයි අසේලට හිතේ තියෙන දේ කියාගන්න පාරක් පෑදුනේ. ඒ මොහොතේ අසෙල තමන්ගේ හිතේ තිබුණු මුළු බරම සැහැල්ලු කරගත්තා. එයා අවංකවම පිළිගත්තා මේ හොයාගත්ත නිධානය එයාට සතුටක් ගෙනාවේ නැහැ. ඒ වෙනුවට කවදාවත් නොවිඳපෝ දුකක් ගෙනාවා කියලා. මේ තමයි සුමේද මාමාගෙන් ලැබුණු පළවෙනි පාඩම. ඔහු පැහැදිලි කරලා දෙනවා මාර්ගයයි ඉලක්කයයි කියන්නේ දෙකක් කියලා. ඊට පස්සේ එයා තවත් දෙයක් මතක් කළා. අසෙලට දැන් සල්ලි තිබුණට එයාට නැති වෙලා ගිය දේවල් ගැන සාමය, සෙනෙහස, විශ්වාසය වගේ දේවල් සල්ලි වලට ගන්න බෑනේ. අවසාන වශයෙන් සුමේද මාමා කතාවේ වැදගත්ම පාඩම කියලා දුන්නා. එයා කිව්වේ සැබෑ ධනිය තියෙන්නේ පිටින් හොයන දේවල් වල නෙවෙයි, Tamanගේ හදවත ඇතුලේ අනිත් ඇත්ත එක්ක තියෙන සම්බන්ධකම් වලයි කියලා. හොඳයි, දැන් බලමු කතාවේ අවසානියට මොකද වෙන්නේ කියලා. අස්සෙලට මේ දේවල් තේරුණාට පස්සේ එයා මොනවද කළේ? සුමේද මාමාගේ වචන වලින් පස්සේ අසෙල ලොකු තීරණයක් ගත්තා. එයාට තේරුණා තවදුරටත් ඒ රත්රන් වලට වහලෙක් වෙලා ඉන්න බෑ කියලා. ඉතින් එයා ඒ සම්පූර්ණ ධනයම ගමේ දුප්පත් මිනිසුන්ට උදව් වෙන්න පන්සලට ගිහින් පරිත්‍යාග කළා. එයා ඒ තීරණය ගත්ත ගමන්ම ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තා. හිතේ තිබුණු එබිය, තනිකම ඔක්කොම නැති වෙලා ගිහින් හදවත ආයෙමත් සාමෙන් සතුටෙන් පිරුණා. හොඳයි, අපි දැන් මේ අපූර්ව කතාවෙන් ගන්න පුළුවන් වැදගත්ම පාඩම ගැන කතා කරමු. මේ සැසඳීමෙන් බලන්නකෝ අසේලගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියලා. රත්තරන් තිබුණ කාලේ යාට දැනුනේ බය, තනිකම, දුක. ඒත් ඒ ධනිය අත්හැරියට පස්සේ යාට ලැබුණේ සාමය, යාළුකම, සතුට. ඉතින් මේ කතාවේ හරය තමයි මේ සැබෑ සතුට කියන්නේ අපි දේවල් එකතු කරගන්න එක නෙවෙයි. ඒක තියෙන්නේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එකේ, අර්ථවත් වැඩකේ දෙන එකේ සහ ජීවිතේ සරල දේවල් අගය කරන එකේ. ඒක බාහිර දෙයක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර දෙයක්. ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නෙත් එක්ක මේ කතාව අවසන් කරමු. මේක හැමෝටම හිතන්න දෙයක්. තමන්ගේ ජීවිතේ සතුටට බාධාවක් වෙලා තියෙන රත්තරන් ගෝණිය මොකද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.